මං අද ඔයාලට අරගෙන ආවේ හැටන් නැෂනල් බැංකුවේ වේකන්සි එකක්. මෙතනදී වේකන්සි කිහිපයක් තියෙනවා. ඒකෙන් ස්කූල් ලීවර් ඉන්ටර්න්ෂිප් කියන එක. මේක ක්ලික් කරන්න. හරි, එතකොට මේ වේකන්සි එක ඕපන් වෙන්නේ එක්ස්ප්‍රස් ජොබ්ස් ප්ලැට්ෆෝම් එකෙන්. මාස 11ක් තමයි මේ ඉන්ටර්න්ෂිප් එක තියෙන්නේ. ඒ වගේම කියලා තියෙනවා පළවෙනිටම ඔයා වයස අවුරුදු 24ට අඩු වෙන්න ඕනේ කියලා. ඒ වගේම උසස් පෙළ විභාගයට පෙනී සිටලා තියෙන්න ඕනේ. ඒක සමත් වෙලා තින්න අවශ්‍යයි කියලා නැහැ මෙතන. ඒ වගේම ඔයාලට සාමාන්‍ය පෙළ විභාගයේදී ඉංග්‍රීසි සහ ගණිතය ඇතුළත් විෂයන් 5කට සම්මාන තියෙන්න ඕනේ. ඔයාලට මේ සුදුසුකම් තියෙනවා නම් මේ ජොබ් එකට ඇප්ලයි කරන්න පුළුවන්. හරි, ඊට පස්සේ ඔයා මෙතන apply for job කියන බටන් එක ක්ලික් කරන්න. මෙතනදී ඔයාලගෙන් ප්‍රශ්න කිහිපයක් අහනවා එයාලා. full name එක ඇතුළත් කරන්න කියනවා. ඒ වගේම email එකක් ඇතුළත් කරන්න ඕනේ. ඒ වගේම ෆෝන් නම්බර් එකක් දාන්න ඕනේ වැඩ කරන එකක්. ඒ වගේම secondary mobile number එකක් දාන්න කියනවා. තවත් ෆෝන් නම්බර් එකක් ඇතුළත් කරන්න. ඊට පස්සේ ඔයාලගේ ඇඩ්‍රස් එක මෙතනින් ඇතුළත් කරන්න. ඒ වගේම education qualification අහනවා. ඔයාලට තියෙන්නේ O level ද A level ද නැත්නම් undergraduate කෙනෙක්ද ඒක select කරන්න. ඊට පස්සේ මේ තියෙන එකට agree කියලා දාන්න. ඊට පස්සේ ඔයාගේ gender එක select කරන්න. ඒ වගේම ඔයාගේ ජාතික ඇඳුම්පත් අංකය ඇතුළත් කරන්නත් ඕනේ. ඊට පස්සේ ඔයා විවාහකද අවිවාහකයිද කියලා ඇතුළත් කරන්න. ඊට පස්සේ ඒ වගේම මෙතනදී අහනවා ඔයාලට ළඟම තියෙන HNB බැංකුවේ ශාඛාව මොනවද කියලා. මෙතන එකක් විතරක් දාන්න එපා. ළඟම ශාඛා කිහිපයක්ම දාන්න. ඒ වගේම ඔයාගෙන් අහනවා ඔයාගේ සහෝදර සහෝදරියෝ HNB බැංක් එකේ වැඩ කරනවද කියලා. ඊට පස්සේ ඔයාගේ O level වලට තියෙන රිසල්ට් එක මෙතන දාන්න තියෙනවා. ඉංග්‍රීසි වලට, මැත්ස් වලට, ඉතිහාසයට ඒ වගේ විෂයන් වලට තියෙන ඔයාගේ රිසල්ට් එක C ද B ද එහෙම සිලෙක්ට් කරන්න. ඊට පස්සේ ඔයා A level කරලා තියෙන ස්ට්‍රීම් එක දාන්න. කොමර්ස් නම් කොමර්ස්, සයන්ස් නම් සයන්ස් ඒ විදිහට මෙතනින් දාන්න. ඊට පස්සේ ඔයාගේ උසස් පෙළ විෂයන් වලට තියෙන රිසල්ට් එකක් දාන්න විෂයත් එක්ක. මේ මෙතන උදාහරණයක් විදිහට දාලා තියෙන විදිහට. ඒ වගේම ඔයා කලින් හෝ දැන් වැඩ කරන රැකියා ස්ථානය මෙතනින් දාන්න තියෙනවා. ඔයා කලින් ජොබ් එකක් කරලා තියෙනවා එහෙම නැත්නම් දැන් ජොබ් එකක් කරනවා නම් ඒක මෙතනදී දාන්න තියෙනවා. ඒ වගේම මෙතනදී භාෂා හැකියාවන් සිලෙක්ට් කරන් තියෙනවා. දෙමළ විතරද සිංහල විතරද එහෙම නැත්නම් ඉංග්‍රීසි විතරද සිංහල දෙමළ ඉංග්‍රීසි ඔක්කොම පුළුවන් නම් මේක එහෙම සිලෙක්ට් කරන්න. ඒ වගේම ඔයාගේ දිස්ත්‍රික්කයත් මෙතනින් සිලෙක්ට් කරන්න. ඊට පස්සේ මෙතන සබ්මිට් බටන් එක තියෙනවා. ඔක්කොම සිලෙක්ට් කරලා ඉවරයි නම් ඔයා මෙතන සබ්මිට් කරන්න. ඒ වගේම මෙතන සබ්මිට් කරාට පස්සේ ඔයාට එනවා CV එකක් සෙන්ඩ් කරනවද එහෙම නැත්නම් සෙන්ඩ් කරන්න නැතුව ඉන්නත් පුළුවන් මේකෙදි. ඔයා ගාව CV එකක් තියෙනවා නම් මේකට අප්ලෝඩ් කරන්න. ඒ වගේම ඔයාට මේ ජොබ් එකට ඇප්ලයි කරන්න අවශ්‍ය වෙන ලින්ක්ස් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ වගේම කමෙන්ට් සෙක්ෂන් එකේ දානවා. ඒ වගේම ඔයාට මේ ජොබ් වේකන්සි එකට ඇප්ලයි කරද්දී මේ ප්ලැට්ෆෝම් එකේ රෙජිස්ටර් වෙලා ඉන්න ඕනේ. ඒ වගේම ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් මේ වගේම තවත් රැකියා බැරිතු ඔයා ළඟටම ගෙන්න ගන්න channel එක subscribe කරන්න. සුබ දවසක්.